ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි පිළිබඳ මැතිතුමා ඊටම ආදරයෙන් ගොඩනගන ලද දායකත්වයේ දක්වන ලද සංඝ වේද ගුරු ගුවිකම් කරු පංච මහා බලවේගයක් ඒවා නියෝජනය කරන අද પરම්පරාවත් මේ අවස්ථාවට සහභාගී වී සිටින ඔබ සියලු දෙනාත් මේ අවස්ථාවට විශේෂයෙන් පිළිගන්නවා. මගේ පිළිගැනීමේ කතාවට අමතරව එක වචනයක් කියන්න ඕන. අද දවසේ මෙම වැඩ 53 වෙනි ගුණ සමරුවේ පෙළ ගැස්ම සම්බන්ධයෙන් පිළිප් ගුණාධර මැතිතුමා නිදහස පිළිබඳව මහ දැවැන්ත ප්‍රකාශනයක් හදවතින්ම විශ්වාස කර ඒ වෙනුවෙන් Taman සතු සියලු ධනය, දැනුම, කාලය, ශ්‍රමය අවංකව කැප කරපු ජාතික වීරවරයෙක් කියන එකයි හැම දෙනාගේම විශ්වාසය. එතුමා අධිරාජ්‍යවාදයට විතරක් නෙමෙයි ආධිපත්‍යවාදයටත් නොබියව අභියෝග කරලා ඒව වෙනස් කරපු කෙනෙක්. 1932 ඉඳලා 1946 වෙනකන් අපේ රටේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේ අවුරුදු 10කට වඩා කාලයක් හැමදාම කමිටුව අවස්ථාවේදී මේ පනත පරාජයටපත් කළා. පිළිගුණාධර මැතිතුමා බොරළගොඩ අත්පවුරෙන් වටිනාම ඇතා දීපල පරිත්‍යාග කරන්නට යෙදුණයි කියලා කියනවා. නිදහස් අධ්‍යාපන පනත 46 සම්මත කරන්නේ එක වැඩි ඡන්දකින්. එක වැඩි ඡන්දකින් අපේ රටේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වුණා. එතුමා 47 පළවෙනි රජය අපේ රටේ කිසිදු පාක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. පළවෙනි අපේ රටේ රජය මේ රටේ ස්වදේශික ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්නට අවශ්‍ය අපේ රටේ පොදු මහත් ජනතාවගේ ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්නට අවශ්‍ය රජයක් බිහි කරන්න සුප්‍රසිද්ධ යමුනා සාකච්ඡාවල් ඇති කරා. ඒ යමුනා සාකච්ඡාව අසාර්ථක වුණත් ඒ සිදු කරන්නට යදන ලද මෙහෙය නිසා එතුමාට පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නට විවිධ බලවේගයන් කටයුතු කරා. අපේ රටේ ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් එකදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණයි වැඩ කරන ජනතාවගේ සටනකට නායකත්වය දුන්නා කියලා පාර්ලිමේන්තුවෙන් ගෙදර යවුවේ. ඒ පිළිප් ගුණාධර මැතිතුමා 947 බස් සේවකයන්ගේ වැඩ කරන සවුත් වෙස්ටර්න් වැඩ වර්ජනීය නායකත්වය දුන්නයි කියලා එතුමාව මාස 3කුත් එක් දවසක් සිරගත කරා. මාස 3කට වඩා එක් දවසක් හෝ සිරගත වෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. එතුමා සමග සිරගෙදරට පා නැගුවේ අපේ රටේ විශිෂ්ට ශ්‍රේෂ්ඨ යතිවරයන්න් වහන්සේ කෙනෙක් වෙච්ච වල්පොළ ශ්‍රී රාහුල හිමියන්. බස් වැඩ වර්ජනයේ වම් පැත්තේ රෝදෙට බෙල්ල තියෙනකොට පිළිප් ගුණාධර මැතිතුමා දකුණු පැත්තේ රෝදෙට බෙල්ල තිබ්බේ වල්පොළ රාහුල නායක හාමුදුරුවෝ. ඒ දෙන්නම මාස 3යි එක් දවසක් හිරගෙට දැම්මා. නමුත් අමතක නොවන දඬුවමක් දෙනවයි කියලා හිතපු ඒ කාලේ අයට සිදු වුණේ මොකද්ද? පිළිප් ගුණාධර මැතිතුමා ඒ මාස 3 එක් දවස පාවිච්චි කරා වල්පොළ රාහුල හිමියන් සමග මේ රටේ මහජන දැවැන්ත පෙරළිය 956 නිර්මාණය කරන්න. 956 නිර්මාණය කරපු ඒ දැවැන්ත පෙරළියේ වැදගත්ම දේ තමයි අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ මිරිකෙමින් පැවැතපු ඒ ආර්ථිකය ඒ දරිද්‍රතාවයෙන් අපේ රටේ ජනතාව මුදවා ගන්නේ කෙසේද කියන සටන. එතුමා කුඹුරු පනතෙන් ඉඩම් නෙමේ දුන්නේ. එතුමා කුඹුරු පනතෙන් නිෂ්පාදනයේ සාධාරණ අයිතිය ඒ නිෂ්පාදනයේ වෙනුවෙන් මහන්සි වෙච්ච ජනතාවට ලබා දුන්නා. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නය කරෙහි
මැදිහත් වෙන්න අද පිළිප් ගුණවර්ධන මැතිතුමා හිටියානම් අපි සියලු දෙනාට දෙන මූලික අවවාදයයි මඟ පෙන්වීමයි වෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ මූල්‍ය ප්‍රශ්නයට මැදිහත් වෙන්න. ජාතික වීරවර බොරලුගොඩ සිංහයාන විරුද්ධ නාමයෙන් හැදින්වූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර පිළිප් ගුණවර්ධන මැතිතුමන්ගේ 53 වන ගුණානුස්මරණ උත්සව සභාවටයි පැවිදි ගිහි අප ඔබ හැමදෙනාම සහ සම්බන්ධ වී සිටින්නේ. මේ වෙලාවේදී මූලාසනයේ දේශනයේ හැටියට දීර්ඝ අනුශාසනාවක් කිරීමට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිතාමත්ම කෙටියෙන් වචන කිහිපයක් ප්‍රකාශ කිරීමටයි මා අදහස් කරන්නේ. ප්‍රධාන දේශනයේදී එතුමා පිළිබඳව එතුමාගේ ජාතික, දේශපාලනික, සමාජීය මහා මෙහෙවර පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා දුර්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සබ්බත් ජායති යත්තසෝ ජායති දීරෝ තං කුලං සුඛ මේදති. ශ්‍රේෂ්ඨ පුද්ගලයා දුර්ලභයි. ඔහු හැමදා හැමතැන පහළ නොවේ. ඔහු පහළ වූ තැන සෑමදා සෑම අතින් සැපවත් වේ. මෙන්න මේ බුද්ධ දේශනාවට වෙසසින්ම ගැළපෙන සැසඳෙන චරිතයක් හැටියට අපට හඳුන්වන්න පුළුවන් පිළිප් ගුණවර්ධන මැතිතුමාගේ චරිතය. පිළිප් ගුණවර්ධනයන් රටට වැද ඇතිව සිටි, දැයට හිත ඇතිව සිටි, සසුනට සැදැහැතිව සිටි විශිෂ්ට ගණයේ පුද්ගලකගේ හැටියට අපට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගුණවර්ධන පවුලේ අපේ හිටපු අගමැතිතුමා ඇතුළු පිරිසත් එහා බැලුවත් ඒ හැමෝමත් රටට වැඩ ඇති, දැයට හිත ඇති, සසුනට සැදැහැති අය හැටියටයි අපි තේරුම් අරගෙන තියෙන්නේ. අද දවසේ මේ සිද්ධ වෙන ගුණානුස්මරණ මහෝත්සවයට ඔබ හැමදෙනාම සම්බන්ධ වෙන්නේ කෘතවේදී පිරිසක් හැටියට. මේ උත්සවය කළගුණ සලකන කෘතවේදීත්වයේ පළ කරන උත්සවයක්. කළගුණ සැලකීම සඳහා මේ ස්ථානට පැමුණුනේ පිළිප් ගුණවර්ධනයන් පුද්ගලිකව යමන් තමන්ට කළ උපකාර නිසා නොව එතුමා රට වෙනුවෙන්, එතුමා ජාතිය වෙනුවෙන්, එතුමා ශාසනය වෙනුවෙන් කළ මහා මෙහෙවරට වටිනාකමක් අගයක් දෙන්න කෘතවේදීත්වය පළ කරන්න. යමෙක් ගාව කෘතවේදී ගුණය තියෙනවා නම්, කළගුණ සැලකීමේ ගුණය තියෙනවා නම් ඔහු යහපත් අයෙක් හැටියට අපට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. කළගුණ සැලකීමේ ගුණය නැත්නම් තමයි අනිත් සෑම ගුණාංගයක්ම පුද්ගලයෙක් ගාව වර්ධනය වෙන්නේ, වැඩෙන්නේ, දියුණු වෙන්නේ. සබෑම දෙනාම කෘතවේදීත්වයේ හඳුනන පිරිසක්. පිළිප් ගුණවර්ධනයන් රටට, දැයට, සසුනට සුවිශාල සේවාවක් මෙහෙවරක් සිද්ධ කළ මහත්මයෙක්, ලංකා පුත්‍රයෙක්. ඒ සියල්ල විස්තරාත්මකව දේශනයේ සඳහන් වේ. අද දවසේ මෙම උත්සව සභාවේ මූලාසනයේට අපට ආරාධනා කරන්නට යෙදුණා. ඒ ආරාධනාවත් නිකම් කළ ආරාධනාවක් හැටියට නෙමෙයි අපි සලකන්නේ. අපි දකින්නේ ඒ තුල තියෙන්නේ කෘතවේදීත්වය. විද්‍යාලංකාර මහ පිරිවණත් බොරලුගොඩ පවුලත් අතර එදා අතීතයේ තිබුණු සම්බන්ධතාවය නිසා තමයි, ඒ බැඳීම නිසා තමයි ආරාධනාව කරන්න ඇති කියලා අපි කල්පනා කරන්නේ. වත්මන් බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වන බෑලිගොඩ විද්‍යාලංකාර මහ පිරිවණ ආරම්භ කළා. අපේ හිටපු മന്ത്രി යදාමිනී මැතිතුමා ප්‍රකාශ කළ පරිදි මේ වර්ෂයට වසර 150ක් සම්පූර්ණ වෙනවා. මේ වසර 150ක් ආපු ගමන මල් මාවතක් දිග ආපු ගමනක් නෙමෙයි. තරජන ගර්ජන අභියෝග පමණක් නොව ගුටි බැටද මේ ගමනේ තියෙනවා. විද්‍යාලංකාර ලිඛිත ඉතිහාසයේ ඒට සාක්ෂි දරනවා.
මේ ආපු ඉතිහාසය තුළ විද්‍යාලංකාර මහ පිරිවෙනට එවැගේම එදා වැඩ සිටි යතිවරයන් වහන්සේලාට මහා ශක්තියක් ලබා දුන්න මහා බලයක් වුණ චරිතයක් ඇටියට තමයි විද්‍යාලංකාර ඉතිහාසය තුළ පිලිප් ගුණවර්ධන කියන නාමය සටහන් වෙලා තියෙන්නේ. විද්‍යාලංකාර පිරිවෙනේ දුකේ සැපේ දෙකේදීම එතුමා පිරිවෙන සමග කටයුතු කර තිබෙන්නේ පිරිවෙනේ සමීපතම දායක මහත්මයෙක් ඇටියට. එමයි විද්‍යාලංකාර ඉතිහාසය තුලින් අපි දැනගෙන ඉගෙනගෙන තියෙන්නේ. පිලිප් ගුණවර්ධන මැතිතුමාව මම පෞද්ගලිකව ආශ්‍රය නොකළත් එතුමා මම පාසල් වියේ සිටින අවස්ථාවේ සිටම මගේ ගිරියෙක් වෙලා හිටියා. අපි එතුමාගේ අසල්වැසි ආසනයේ හොරණ ආසනයේ හිටියේ. එතුමා හොරණ ආසනයේ කතාවක් පවත්වන ආවොත් අපි කුඩා පාසල් දරුවන් විදිහට සතපුම් පහක් වවන පයින් ගිහිල්ලා එතුමාගේ කතාවට සවන් දීලා තිබෙනවා. එතුමා විශේෂයෙන්ම අපිට වැදගත් වන්නේ අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාවක් එනකොට අපිට අනිවාර්ය වෙලා තිබුණා එවකට පාර්ලිමේන්තුවේ හිටි දෑවන්තේ පාර්ලිමේන්තුවේ කරපු ඉංග්‍රීසි කතා අනිවාර්යයෙන්ම හදාරන්න කියලා අපිට අනිවාර්ය වෙලා තිබුණා. ඒ අනුව අපි පිලිප් ගුණවර්ධන, ආචාර්ය නැම්පෙරා, ආචාර්ය කුලිගා සිල්වා, ඩා.ටි. සේනායක, ජයවර්ධන, විජයානන්ද දහනායක, පීටර් කේනම, නිසල් වික්‍රමසිංහ වැනි මේ පාර්ලිමේන්තුවේ දෑවැන්තයින්ගේ කතා හැන්සාඩ් වලින් කියනවා. අද ආපහුහැරලා බලනකොට ඒ එක කතාවක් මට හඳුන්වන්න පුළුවන් MBA උපාධියක තිබෙන පාඨමාලාවකට සමානයි. මොකද ඒ තරම් විශිෂ්ට කතාවන් තමයි මේ සියලුම ඒ පැරණි දේශපාලකයන් විසින් එදා පාර්ලිමේන්තුවේ කළේ. අද දින අපේ මුඛ්‍ය දේශනේ පවත්වන මේ රුසිරපාල තෙන්නකෝන් මැතිතුමා මම හඳුනාගත්තේ දැනට අවුරුදු 30කට පමණ පෙර. එතුමා මහජන බැංකුවේ සේවය කරන කාලේ. එතෙන් සිට එතුමා කටයුතු කරපු ආකාරය පිළිබඳව ඊ타මත්ම සැලකිල්ලෙන් එතුමාත් සමග ඊ타මත්ම ළඟින් ආශ්‍රය කිරීම මට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම එතුමා දේශකයෙක් වශයෙන් බුද්ධ සමිති නායකයෙක් වශයෙන් ලංකා බැංකුවේ කලක් සභාපතිවරයා වශයෙන් මහජන බැංකුවේ සේවකයෙක් වශයෙන් ඒ වගේම ලේඛකයෙක් සහ කතිකයෙක් වශයෙන් එතුමාගෙන් විච්ච දායකත්වයේ තාමත් ඉහළයි. ඒ දායකත්වයේ අනුව අද එතුමාගේ මුඛ්‍ය දේශනේ පරමාර්ථය වන්නේ පිලිප් ගුණවර්ධන මැතිතුමා විසින් අපිට දායාද කර ගිය ආර්ථික ක්‍රමය, බැංකු ක්‍රමය සහ ග්‍රාමීය ජනතාවගේ දිල්දු බව තුරන් කිරීමේ ක්‍රමය සහ ණයගත භාවයේ තුරන් කිරීමේ ක්‍රමය පිළිබඳව එතුමා ඊටාත්ම සාරගර්භ දේශනයක් අද අපිට පවත්වනවා ඇති. විශේෂයෙන් මම එකක් මෙතෙන්ද කියන්න ඕනේ. දැන් මම කිව්වා අපි පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ කතා හැන්සාඩ් එකෙන් කියවපු අය කියලා. 1936 අවුරුද්දේ විසර්ජන ආඥා පනත යටත් විද යුගයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරපු අවස්ථාවේදී එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කරපු දේශනය ඉතාමත්ම විශිෂ්ටයි. ඒ දේශනයේදී යටත් විද ආණ්ඩුවට එතුමා යෝජනා 22ක් ඉදිරිපත් කළා. අද ඒ යෝජනා දිහා ආපහු හැරලා බලනකොට අපිට පෙනී යනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපිට ලංකාවේ අද කියන්නේ මේ යෝජනා නේද කියලා. එක යෝජනාවක් තමයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ විසිනුත් විශේෂයෙන්ම ප්‍රකාශ කළා තිබෙන ළමා ශ්‍රමය වහාම අහෝසි කළ යුතුයි කියන කතාව. දෙවෙනි යෝජනාව තමයි ප්‍රාථමික පාසල් වල සිටින ශිෂ්‍යයින්ට පාසල් පොත් නොමිලේ ලබා දිය යුතුයි කියන යෝජනාව. තුන්වෙනි යෝජනාව
ප්‍රාථමික පාසල්වල සිටින ළමයින්ට දිවා ආහාරය සඳහා කැම් වේලා සහ කිරිවිදුවක් මේ ලබා දී තියෙන යෝජනාව. හතරවෙනි යෝජනාව අවම ශ්‍රමය අවම වැටුපක් ශ්‍රී ලංකාවේ සියලුම සේවකයන්ට ලබා දිය යුතුයි. ඒ වගේම ජීවත් වෙන්න බැරි පුද්ගලයන් සිටිනවා නම් ඒ අයට විශේෂ සහනාධාර මුදලක් දී යුතුයි කියන කතාව. දැන් මේවා අපි සලකන්නේ ආර්ථික සමාජීය කරුණු විදිහට. නමුත් අපිට වැදගත් වන දේ තමයි එතුමා යෝජනා කළා ආදායම් බද්ධ ඉහළ ආදායම් ලබන පුද්ගලයන් වැඩි බද්දක් ගෙවන ආකාරයට වහාම ප්‍රතිසංධානය කළ යුතුයි කියලා. අද අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුණ ඇවිල්ලා කියන්නේ මෙන්න මේ කරුණ. දෙවෙනි එක තමයි වක්‍ර බදු. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මත පනවන බදු වහාම අවසි කළ යුතුයි. ඉතාමත්ම වැදගත් යෝජනාවක්. අද අපේ යෝජනාවලියේ තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය අපේ තිබෙන්නේ වක්‍ර බදු වල තිබෙන දායකත්වය අඩු කරලා ආදායම් බදු වල තියෙන දායකත්වය වහාම වැඩි කළ යුතුයි කියන කාරණා. ඊළඟට වැදගත් වෙන දේ තමයි යටත් විර යුගයේ තිබුණේ සාමාන්‍යයෙන් අයවැය ලේඛනයේ තුලනය වෙච්ච අයවැය ලේඛනය. ඒ තුලන වෙච්ච අයවැය ලේඛනයේ අනුව සෑම අවස්ථාවෙදීම ආදායම අනුව තමයි වියදම් තීරණය කරන්නේ. 1936 අවුරුද්දේ තිබිච්ච විසර්ජන ආඥා පනතේ සුළු තිබුණා හිඟයක්. පිලිප් ගුණවර්ධන මහත්මයා යෝජනා කළා මේ හිඟය පියවීම සඳහා ණය ගැනීම වෙනුවට එවකට රජය විසින් අහෝසි කර තිබෙන දේපල මත පනවන ධනබද්ද නැවතවරක් හඳුන්වා දිය යුතුයි කියලා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ඇවිල්ලා කියනවා මේ ධනබද්ද නැවතවරක් ලංකාවේ හඳුනා දෙන්න කියලා. මේ 1936 දී පිලිප් ගුණවර්ධන මහත්තයා කරපු යෝජනාව. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය දකීද ඔහු මා දකී කියලා තමයි බුදුන් වහන්සේ කිව්වේ. මම හිතන්නේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමා අභාවප්‍රාප්ත වීමෙන් පස්සේ මේ වසර 50කට අධික කාලයක් තිස්සේ එතුමන් ගැන නොකියවුණු නොලියවුණු සඳහන් නොවිච්ච ගුණවර්ණනාවක් නැති තරම්. මොකක්ද විය යුතු? කවදාවත් එතුමාගේ විවාදයකදී අපහාස නෙමෙයි තිබුණේ. උපහාස නෙමෙයි තිබුණේ. පැරණි කෝන්තර පරිමැසීම් නෙමෙයි තිබුණේ. එතුමාගේ විවාද තුල තිබුණේ මේ රට ජාතියක් හැටියට ගොඩනගන්නේ කෙසේද කියන එක. ඒක අධිරාජ්‍යවාදයට එරෙහිව වේවා, රටේ ධනපති පන්තියට එරෙහිව වේවා, එක හා සමානව එතුමාට ඒක ඉදිරියට ගෙනියන්න පුළුවන්කම, ශක්තිය, ධෛර්යය සහ වමනාව තිබුණා. අද අපිට අවශ්‍ය වන්නේ දේශපාලනය තුල ඒ වගේ නායකත්වයක්. ඒ ශූන්‍යතාවය අද අපි දරුණු විදිහට මුණ දෙමින් සිටිනවා. විජයවර්ධන මැතිතුමා IMF එක ගැන සඳහන් කෙරුවා. මට අද කියන්න තියෙන්නේ කෙටියෙන් we are now in a straight jacket inside the IMF. අපි බැරල් එකකට අත්බැඳලා දාපු කට්ටියක් වගේ IMF එක තුල සිරවි සිටිනවා. මේ IMF එකට යෑම නෙමෙයි වැරද්ද. IMF එකේ ප්‍රතිපත්ති පිළිගැනීමත් නෙමෙයි වැරද්ද. වැරද්ද තියෙන්නේ IMF එක ක්‍රියාත්මක වෙද්දී මේ රටේ අපිට කරන්න පුළුවන් මොකක්ද කියන එක කරන්න දකින්න නැති මිනිස්සු ඉන්නේ. ඒකයි අඩුපාඩුව. අධිරාජ්‍යවාදී බලවේග තියෙන කාලෙදී අපිට නීති රීති වෙනස් කරගන්න පුළුවන් වුණා නම්, අපිට වමනා විදියට අභ්‍යන්තරය සකස් කරගන්නට පුළුවන් වුණා නම් IMF එකේ කොන්දේසි ක්‍රියාත්මක වීමක් නිසා අපි ඒ තුල සිරවිය යුතු නැහැ. නමුත් ඒක කල්පනා කරන්නට ෆිලිප් ගුණවර්ධනයන් අපි අතර නැහැ. අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන් අද අපි මේ මුණ දෙමින් තිබෙන ක්‍රිටිකල් තීරණාත්මක මූල්‍ය තත්වය, ආර්ථික තත්වයේ ඉදිරියේ අපි ගමන් කරන්නේ. මම දන්නේ මොන පාලන්ත කියලා කියන වචන වලට මම කැමති නැහැ කියන්න ඒවා. නමුත් අතිශයින් භයානක අනතුරුදායක තත්වයක අපි රටම පවතිනවා.
කවුරු හරි හිතනවා නම් මේ ආර්ථික తත්වය අපි හරි ගැස්සුවා කියලා කියන මිනිසුත් ඉන්නවා. මම දන්නේ කොහොමද හැදුවේ කියලා කෙටි කාලයක් තුල. නමුත් එහෙමත් කියවෙනවා. හදලා නැහැ කිසි දෙයක්. කිසිම දෙයක් හැදිලත් නැහැ. අපි IMF එකේ ඒ ලබාගත්තු ආධාර මුදල් සීමාවන් තුල අපි සකස් කරමින් යනවා ඉදිරියක්. මේක තමයි අද තියෙන తත්වය. මට මෙතෙන්දි තව එක කාරණයක් සඳහන් කරන්න තියෙනවා. ජාත්‍යන්තරයේ සමග අපි පවත්වන සබඳතා. මේ ජාත්‍යන්තර සබඳතා කියන එක ෆිලිප් ගුණවර්ධන වගේ පුද්ගලයන්ට ඊ타මත්ම හුරු පුහුදු අධ්‍යක්ීම් සහිත ක්ෂේත්‍රයක්. එතුමා ඉන්දියාවේ 40 ගණන් වල අර හිරකඳවුර කඩාගෙන ගිහිල්ලා ඉන්න කාලේ ඉන්දියාවේ නිදහස් අරගලයේ ක්‍රියාත්මක වෙමින් තිබුණා. අපි කියවලා තියෙනවා ඒක පොතක. ඉන්දියානු නිදහස් අරගලයේදී වෘත්තීය සමිති ව්‍යාපාරයක පිකට් ලයින් එකේ හිටපු බැංකු සේවකයන් අතරේ ෆිලිප් ගුණවර්ධන හිටියා. ඒ තමයි එතුමාගේ ජීවිතේ. එතුමා ඉන්දියාවේ ඉන්න කාලෙදී ලොකු ආදර්ශයක් ලබා ගත්ත පංචායත් කියන ඉන්දියාවේ ක්‍රියාත්මක වෙච්ච ඊ타මත්ම සුවිශේෂ වූ සමුපකාර ව්‍යාපාරයක්. ජනතාවට සමීප ව්‍යාපාරයක්. පංචායත් ව්‍යාපාරය. සමුපකාරයේ මූල ධර්මය මහ ජනතාවට සේවයක් කිරීමේ ග්‍රාමීය ජනතාවට සේවයක් කිරීමේ මූල ධර්මය ඇතුළත් වෙලා තිබිච්ච පංචායත් ක්‍රමය එතුමා උපයෝගී කරගත්තා මේ රටට ඇවිල්ලා දේශීය බැංකුවක් පිහිටුවා ගන්නට. ඒ ගමනේදී එතුමා නොපසුබට වීරයෙකින් ඒ කටයුතු ඉදිරියට ගෙන ගියා. අවසාන වශයෙන් මට කියන්නට තියෙන්නේ ෆිලිප් ගුණවර්ධන වැනි ශ්‍රේෂ්ඨ චරිතයන් දේශපාලනයේ හැමදාම බිහි වෙන්නේ නැහැ. ඒ බිහිවීම තුළ අපිට අද කරන්නට තියෙන්නේ එතුමාගේ දැක්ම දර්ශනය අයාලේ ගිය තැන් බලමින්වත් ඒවා හරි පාරට දමා ගැනීමට උත්සාහයක් දැරීම ජාතියට කරන සේවාවක් කියලා කියමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.